අපි කලින් වීඩියෝ කතා කර Android Studio setup කරගෙන කොහොමද අපි මොබයිල් එක සෙට් කරගන්නේ සහ ඒ වගේම අපි කතා කරා ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරලා අපේ ස්ක්‍රීන් චේන්ජ් කරන විදිය එතකොට කොහොමද අපේ පැලට් එක යූස් කරන්නේ මේ වගේ දේවල් ටික කතා කරා. ඉතින් අද අපි මේ වීඩියෝ කතා කරන්න හදන්නේ මොබයිල් ඇප් එකක UI එකක් ඩිසයින් කරද්දී අපිට ගොඩක්ම යූස් වෙන දේවල් කිහිපයක් ගැන. ඔයාලා බලා ගන්න පුළුවන් අපේ වම් අත පැත්තේ මෙතන ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක තියෙනවා. ඊට පස්සේ මෙතන රන් වෙන ඩිවයිස් එක පෙන්නනවා. අපි මුලින්ම මේ රිසෝසස් කියන ෆයිල් එක ඇතුළට යනවා. ඒකේ තියෙනවා අපේ layout folder එක. මේ layout folder එකේ තියෙන්නේ අපේ pages ටික. දැනට home page එක තියෙනවා. ඊට පස්සේ main page එක තියෙනවා. අපි මේ home page එක ටික් කරාම ඔයාලට මෙන්න මේ වගේ home page එක open වෙනවා බලා ගන්න පුළුවන්. හරිද? මම දැන් මෙතන මේ mobile එක hide කරන්න. ඊට පස්සේ මෙතන folder structure එකත් hide කරන්න. හරි. දැන් අපේ full screen එකේම තියෙන්නේ XML ෆයිල් එක. මේ XML ෆයිල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ උඩ තියෙනවා මෙන්න මේ වගේ ස්ප්ලිට් කරන්න පුළුවන් සෙක්ෂන් එකක්. මේ පළවෙනි අයිකන් එක වෙන්නේ කෝඩ් එක බලා ගන්න පුළුවන්. අපිට එතකොට මෙතන පෙන්නන්නේ කෝඩ් එක විතරයි. ඊට පස්සේ දෙවෙනි එකෙන් පෙන්නන්නේ කෝඩ් එකයි මෙතන UI ඩිසයින් එකයි. තුන්වෙනි එකෙන් අපිට බලා ගන්න පුළුවන් UI එක විතරයි. අපි ගොඩම මෙතන මැද තියෙන කෝඩ් එකයි UI එකයි දෙකම පේන විදිහට තමයි තියාගෙන ඩිසයින් කරන්නේ. ඒක අපිට ලේසි කොහොමද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පුළුවන් මේකේ ස්ක්‍රීන් එකේ සයිස් එක වෙනස් කරගන්න මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙතන zoom කරන්න පුළුවන් අපේ මොබයිල් එක මෙන්න මේ වගේ. කලින් වීඩියෝ එකේ ඇඩ් කරගත්ත බටන් එක තමයි මෙතන තියෙන්නේ. මම ඒක අයින් කරනවා. ඔයාලට ඇට්‍රිබියුට් එක අයින් කරනවා නම් මේ ඇට්‍රිබියුට් එක සිලෙක්ට් කරලා මෙතන delete බටන් එක ක්ලික් කරාම අයින් කරන්න පුළුවන්. කෝඩ් එකෙන් අයින් කරනවා නම් ඔයාලට item එක සිලෙක්ට් කරලා මේ වගේ කට් කරාම අයින් කරගන්න පුළුවන්. මම මුලින්ම ඔයාලට අපේ මේ palette එකෙන් use කරන්න පුළුවන් item ටික ගැන පැහැදිලි කරලා ඉන්න. ඊට පස්සේ අපි කොහොමද හරි විදියට මේව use කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම common කියලා තියෙනවා tab එකක්. ඒක යට තියෙනවා text view කියලා එකක්. මෙතනදී මම design එක විතරක් use කරගෙන ඔයාලට පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට idea එක ගන්න ලේසියි. මම මුලින්ම text එකක් මේකට දාගන්නවා. ඔයාලට අදාළ item එක මෙහෙම අරගෙන drag කරලා drop කරන්න තියෙන්නේ. එතකොට මේක edit කරගන්න පුළුවන්. ඔයාලට මේකේ තියෙන content එක වෙනස් කරන්න නම් ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ තියෙනවා attribute කියලා section එක. හරිද? මෙන්න මේ click කරාම මෙන්න මෙතනින් අපිට අදාළ විදිහට changes කරගන්න පුළුවන්. මේකෙන් අපිට මේ all attribute කියන එක තමයි ඕන වෙන්නේ. ඒකෙන් අපිට අදාළ එක select කරලා update කරගන්න පුළුවන්. මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් මේ ID කියන්නේ මොකක්ද කියලා. මේ ID කියන්නේ අපි මේ දාන හැම attribute එකකටම unique ID එකක් දෙන්න පුළුවන් මෙතෙන්දී අපිට. මේක අපිට ගොඩක් යූස් වෙන්නේ back end එකත් එක්ක. එහෙම නැත්නම් function එකක් මොකක් හරි create කරනවා නම් අපිට මේ ID එකත් එක්ක තමයි call කරන්න වෙන්නේ a function එකට. දැන් ඔයාලා හිතන්න මේ text view එක dynamic change වෙන්න ඕන. ඒ කියන්නේ database එකේ තියෙන එක මෙතෙන්ට fetch වෙන්න හදන්න නම් අපි සාමාන්‍යයෙන් මෙතෙන්ට ID එකක් දෙනවා. දැන් මම මෙතෙන්ට දෙන්නම් name කියලා. ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ name එක මගේ. ඔයාලට මෙතන මේ text view කියන එක වෙනස් කරගන්න ඕන නම් ඔයාලට මෙතන attribute section එකේ පහළටම ගියාම බලා ගන්න පුළුවන් target API කියලා යටින් තියෙනවා text කියලා. මම මෙතනට දාගන්න our new mobile application කියලා. මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් මෙතන අපි enter කරපු text එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට මේකේ color එක වෙනස් කරන්න ඕන නම් මෙතනින් පුළුවන් අදාළ color එකක් මේ වගේ දාන්න. ඊට පස්සේ ඔයාලගේ font size එක වෙනස් කරන්න ඕන නම් මෙන්න මෙතනින් text size කියලා තියෙනවා. අන්න ඒකට දාලා size එක දුන්නම හරි. මම මෙතන 25ක් වගේ දීලා SP කියලා දානවා. හරි. ඔයාලට මේකේ තව පුළුවන් text style එක change කරන්න. මෙතන text style කියලා තියෙනවා. මෙතන අපිට bold වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ italic කරන්න පුළුවන්. මේ වගේ අපිට මේක mark කරන්න තියෙනවා. මම මෙතනින් bold එක දෙනවා. මේ වගේ අපිට ඕන විදිහට අපේ text එක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ මේ button කියන එක. මම මේ button කියන එක ඇදලා අරගෙන මෙතෙන්ට දාගන්නවා. මේකත් අර වගේම අපිට වෙනස් කරන්න පුළුවන්. attribute එකට ගිහිල්ලා මේ වගේ පහළට ගියාට පස්සේ අදාළ විදිහට change කරගන්න පුළුවන්. මෙතන මම text එක දෙනවා submit කියලා. මෙතන text alignment එක අපිට දෙන්න පුළුවන්, center දෙන්න පුළුවන්, text end දෙන්න පුළුවන්. මම මේක center දෙනවා. ඊට පස්සේ මේකේ button එකේ size එක ඔයාලට වෙනස් කරන්න පුළුවන්. button එක ඇදලා අපිට එහාට මෙහාට කරන්න පුළුවන්. text color එක මෙතනින් ඒකෙත් change කරන්න පුළුවන්. මම මෙතන white, මම මෙතන red දෙනවා. ඒ ඔයාලට item එකක් අරගෙන ඒකේ attribute section එකට ගියාට පස්සේ ඔයාලට කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. මෙතන ගොඩක් features දීලා තියෙනවා ඔයාලට change කරගන්න. දැන් මෙතන font family එක ඔයාලට දාන්න පුළුවන් කැමති විදිහට. මේ වගේ font family එක වෙනස් කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේකට image එකක් add කරගන්නේ කියලා. ඔයාලා මෙතනින් folder structure එකට යන්න. එතන ඔයාලට drawable කියලා folder එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට අදාළ image එක select කරලා අරගෙන මෙන්න මේ වගේ drawable folder එක ඇතුළට දාන්න. ඊට පස්සේ මේ වගේ window එකක් එයි. ඒ මෙතනින් refactor කරන්න තියෙන්නේ. අපේ image එක මේ වගේ මෙතන පෙන්නනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන image view කියන එක ඇතුළට දාගෙන අපේ image එක select කරගන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපි දාපු image එක පෙන්නනවා මෙතන IMG කියලා. ඊට පස්සේ මේක මෙහෙම select කරලා මෙතනින් okay කරන්න තියෙන්නේ. මේ වගේ image එක අපිට පෙන්නනවා. අපි දැන් මේකේ size එක හදාගමු හරියට. මේ දින අපි දාපු image එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන
රීසයිකල් විය් කියලාක් තියෙනවා. මේ රීසයිකල් විය් කියන එක අපි යූස් කරන්නේ මම ඔයාලට මේක දාලා පෙන්නන්න. මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ රීසයිකල් විය් එක. මේ වගේ අපි යූස් කරන්නේ හිතන්න ඩේටාබේස් එකේ තියෙන ඩේටා ටික අපිට ඩිස්ප්ලේ කරගන්න ඕන කියලා. අන්න එතකොට මේ රීසයිකල් විය් කියන එක අපි යූස් කරනවා. මේකෙදි වෙන්නේ ඩේටාබේස් එකේ තියෙන ටික රිපීට් වෙවි මෙතන ඩිස්ප්ලේ වෙන එක. මේ ටික තමයි දැනට ගොඩක්ම අපිට යූස් වෙන්නේ. ඊට පස්සේ අපිට මෙතන ටෙක්ස්ට් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ අපිට ඇඩ් කරගන්න පුළුවන් ටෙක්ස් වර්ග තියෙනවා. ප්ලේන් ටෙක්ස්ට් එකක් පාස්වර්ඩ් එකක් වගේ දානවා නම් ඒක මේ මෙතනට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඊමේල් එකක් දානවා නම් එහෙමයි. මේ වගේ ඒ අදාළ ටෙක්ස්ට් එක මෙතනින් ඇදලා දාගන්න තියෙනවා. ඊට පස්සේ දැන් මම මෙතන ටයිම් කියන එක දාගත්තා. මේක රන් කරායින් පස්සේ ටයිම් එකක් සිලෙක්ට් කරන්න පුළුවන් විදිහට තමයි ඉන්පුට් එක වෙන්න. ඊට පස්සේ මෙතන බටන් තියෙනවා. ඉමේජ් බටන් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ චිප් එකක් දාන්න පුළුවන්. රේඩියෝ ගෲප් දාන්න පුළුවන්. මෙතන පෙන්නනවා ලේඅවුට් සෙක්ෂන් එක. මෙතන ලේඅවුට් එක හොරිසොන්ටල් වර්ටිකල් ඊට පස්සේ ෆ්‍රේම් ටේබල් එකක් දානවා නම් ටේබල් ලේඅවුට් මේ වගේ අපිට අදාළ ලේඅවුට් එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ කන්ටේනර්ස් ටික මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ ග්‍රිඩ් ලේඅවුට් ඊට පස්සේ ලිස්ට් view මේ වගේ අපිට මොබයිල් ඇප්ලිකේෂන් එකක් හදන්න අවශ්‍ය කරන හැමදේම මෙතනින් අපිට මේ පැලට් එකෙන් ගන්න පුළුවන්. මම දැන් ඔයාලට කියලා දුන්නේ මෙතන GUI විදියට. ඒ කියන්නේ මෙතනින් තියෙන එකක් ඇදලා දැන් දාගෙන අපේ ඇප් එක එඩිට් කරන විදිය. මෙහෙම අපිට කරන්න පුළුවන්. ඒ අපි ඇප්ලිකේෂන් එක රන් කරද්දී සමහර වෙලාවල් වලට මෙතන මේ තියෙන අයිටම් ටික මේ අදාළ තැන්වල තියෙන්නේ නැහැ. ඒ පොඩ්ඩක් තැන් වලට ගිහිල්ලා UI එක අපිට අවශ්‍ය විදියට හැදෙන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට මෙතනින් අයිටම් එක දාගෙන මෙන්න මේ කෝඩ් එඩිට් එකෙන් තමයි කෝඩ් කරන්න යන්නේ. මේකට අපි ගොඩක් වෙලාවට යූස් කරනවා ලේඅවුට් එක. මේ ලේඅවුට් වලින් තමයි අපි ගොඩක්ම අයිටම් ඇඩ් කරන්න කලින් UI එක හදාගෙන වැඩ කරන්න ගන්නේ. දැන් මෙතන තියෙනවා අපි මෙතනට ඇදලා දාගත්තු ඔක්කොම අයිටම් වලට අදාළ කෝඩ් එක. මම දැන් ඔයාලට මෙතන කෝඩ් එක පෙන්නන්න. මේ තියෙන්නේ අපේ ටෙක්ස්ට් view එක. ඊට පස්සේ මෙතන බටන් එක තියෙනවා. ඊට පස්සේ ඉමේජ් view එක තියෙනවා. ඊට පස්සේ edit text එක තියෙනවා. මේ තියෙන්නේ අපේ page එක. මේ page එක ඇතුලේ තමයි මෙන්න මේ attribute ටික call වෙලා තියෙන්නේ. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ අපි add කරගත්තු ටික කොහොමද අපේ mobile එකේ පෙන්නන්නේ කියලා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපේ මෙතන UI එකේ තියෙන්නේ වෙන විදියකට. ඒ වුණාට මෙතන ඔක්කොම පෙන්නන්නේ එක ගොඩේ. දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මෙතන අපි හරියට මේ ලේඅවුට් කියන එක යූස් කරේ නැහැ. ඇදලා දාගත්ත එක විතරයි කරේ මෙතෙන්ට අදාළ අයිටම් ටික. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු කොහොමද මේ වගේ නැතුව අපේ UI එක පිළිවෙලට හදලා ලේඅවුට් ටික ඇඩ් කරලා page එක හරියට ක්‍රියේට් කරගන්නේ කියලා.